සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම. සදහැවතුනි ඔබ මම ධර්මයේ ඉගෙන ගැනීමට බොහෝ සෙයින් කැමැතියි. ඒ උගත් ධර්මය ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගැනීමෙන් ධර්මානුකූලව ජීවිතය හසුරවා ගැනීමට උත්සාහවන්ත වන ඔබට මට උපකාර වශයෙන් අපභාග්‍යවත් වූ තථාගත සම්මා සම්බුදු වූ ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය සෑම හිත සුව පිණිස sannivedanaya කරන ජාතිය බුදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාවයි මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව පැවැත්වීම සඳහා අප කළා වූ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම මහා විද්‍යාලයේ ගරු ආචාර්ය පොල්ගස්සෝවිට සියඹලාගොඩ ජෑම්ගස්සන්දිය සඳමෙත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ ගරු අනුශාසක ශාස්ත්‍රපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය සියඹලාගොඩ ධම්මින්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි ඊ타මත්ම ගෞරවයෙන් සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි මෙම දේශනාව ඔබ වෙත sannivedanaya කරන්නට පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ විශ්‍රාමික පාඨශාලාචාර්යනී කේ.ඒ. හේමා අබේගුණවර්ධන මහත්මිය, ඉන්ද්‍රා කුමාරී දියණිය, ලසිත වීරසේකර බෑණනුවන් ඇතුළු දූ දරුවන් සහ සදැහැති පින්වත් පවුලේ සියලු දෙනා විසින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං වදන්තා ධම්මස්සවෙන කාලෝ අයං වදන්තා ධම්මස්සවෙන කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්නතුනි, බෞද්ධ රූපවාහිනිය තුලින් නිරන්තරවම ධර්ම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය, මෙහිණින් වහන්සේලා, දසසිල් මාතාවන්, එවැගේම ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයන් අරගෙන මේ මැදිරියේ තැන්පත්ව කටයුතු කරන විශ්‍රාමිකාචාරිණී කේ හේමා අබේගුණවර්ධන මාතාව, ඉන්ද්‍රා කුමාරී දියණිය, ලසිත වීරසේකර බෑණනු මහත්මයා නම් ප්‍රදාන සියලු සදහැවතුනි, මේ පින්වත් පිරිසගේ අරමුණ බවට පත් වෙන්නේ මූලිකවම තමන්ගේ ජන්මදිනය සිහිපත් කරමින් ඒ මාතාව ආශිර්වාද අපේක්ෂා කරන වගේම තමන්ගේ ජන්මදිනය දවසේ එතුමිය කල්පනා කරනවා තමන්ගේ වෘත්තිමය ජීවිතය ඇතුලේ බොහෝ දෙනෙකු වෙනුවෙන් ඒ ඥානය, ඒ ගුණවන්තකම්, ඒ අවශ්‍ය අධ්‍යාපනික මැදිහත් වීම සිද්ධ කළා වගේම මේ ගුවන් කාලය පාවිච්චි කරලා ලාංකිකව මේ කටයුතු කරන ඇතන්ගේ වගේම ලෝකෙ කොතනක හෝ ඉඳගෙන මේ දේශනාවන් ශ්‍රවණය කරන ඇත්තන්ගේ ප්‍රඥාව අවදි කරන්න. ඒ තමයි දේශනාව කරමුණ. අද පින්නතුනි මේ දේශනාවේ
මම මාතෘකා දේශනාව හැටියට පැහැදිලි කළේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේන නිබ්බේධික සූත්‍ර දේශනාව. නිබ්බේධික කියන්නේ නිවන් මඟ කියන එක. මේ පින්වත් හැම කෙනෙක්ම ජීවිතේ ධර්මානුකූලව ප්‍රාර්ථනා කරන විමුක්තිය නිවන ඒ නිෂ්ඨාව සාක්ෂාත් කරගන්න හැම වෙලාවකම කළ යුතු දේ තමයි ප්‍රඥාව අවදි කර ගැනීම. අද දේශනාවේදී පින්නතුනි මම අදහස් කළේ දුක කොහොමද අපිට ප්‍රඥාව අවදි කරගන්න හේතුවක් කොට ගන්නෙ. එහෙම නැතිනම් දුක්ඛ සත්‍ය කොහොමද ප්‍රඥාව අවදි කරගන්න අපි පාවිච්චි කරන්න ඕනකම තියෙන්නේ. එහෙමත් නැත්නම් අපි සාමාන්‍ය ජීවිතයේ කියනවා පැමිණි දුක් පැණි රසයි කියලා. ඇයි පැමිණි දුක් පැණි රසයි කියලා අපි කියන්නේ? ඇත්තටම දුක පැණි රස වෙන්නේ කොහොමද? ඒ වගේම අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා. මට නම් කිසිදු දුකක් කරදරයක් වෙන්න එපා. මගේ දරුවන්ට නම් කිසිදු දුකක් කරදරයක් වෙන්න එපා. සියල්ල ඊට හොඳින් සිද්ධ වෙන්න කියලා තමයි හැම වෙලාවකම අපි ප්‍රාර්ථනාවක් බවට පත් කරගන්නේ. නමුත් ලෝකයේ ඇත්ත ස්වභාවය තමයි පින්නතුනි අහිමි වීම, නොලැබීම, පශ්චාත්තාපය, අප්‍රියජනක දෙයට මුහුණ දීම, අසතුටු ජනනය වන දේ ළඟාවීම කියන හේතු සාධක ඇතිවීමෙන් අනතුරුව තමයි මිනිස්සු තුළ තියෙන අවබෝධ මට්ටම ඉහළට යන්නේ. එතකොට අපේ පුංචි දරුවෝ පවා දන්නවා කොහොමද සතර පෙර නිමිති බෝසතාණන් වහන්සේට නිවනට නිවන් මඟට යොමු වෙන්න හේතු කරගන්නේ. ඒත් මේ අර්ථයම තමයි. මහල්ලෙක් දැකීම කියන එක ඇතුලේ අපි වයසට යනවා කියන යථාර්ථය තේරෙනවා. ලෙඩෙක් දැක්කහම කියන යථාර්ථය තුල තමන්ද ලෙඩ වෙනවා කියන දුක තේරුම් කොට ගන්නවා. මලමිනියක් දැකීම ඇතුලේ බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා මේ කොතරම් ඔටුනු පැලැන්දුවත් මමද මේ මරණ ධර්මතාවයට පත් වෙනවා කියලා. එවැගේම පැවිදිරුවක් දැක්කහම මේක නිවීම කියලා හිතලා තමයි බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් ඉවත් වෙන්නේ. මේ ලෝකේ මෙයත්න්ගේ ජීවිත ගත්තත් කුමන හෝ අහඹු සිදුවීමක් ඇතැම් විට සමස්ත ජීවිතයම පශ්චාත්තාපයට පත් කරලා කලකිරවලා අනේ අපරාධ මේ ජීවිතය මම මෙච්චර දේවල් ලැබුවත් මේක වැඩක් නෑ කියලා හිතෙන තැනක් එන්න පුළුවන්. අන්නේ හිතෙන තැනම පදනම් කරගෙන අපිට ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වැදගත්ම බව. ඒ නිසා දුක කොහොමද අපිට ලාභයක් වෙන්නේ? දුක කොහොමද ප්‍රඥාව අවදි කරගන්න හේතු වෙන්නේ කියන එක ඊටාම පුළුල්ව තථාගතයන් වහන්සේ බොහෝ දේශනාවල සඳහන් කරනවා. විශේෂයෙන්ම නිබ්බේධික පරියාය සූත්‍රයේ ඊටා දීර්ඝව තථාගතයන් වහන්සේ දේශනා කරනවා කාමය, කාමයේ හේතු බලන්න. එවැගේම කර්මය, කර්මයේ හේතු බලන්න. ආශ්‍රව, ආශ්‍රවවල හේතු බලන්න. මේ ආදී වශයෙන් වෙන් කරලා කොටස් කරලා ඒවා පිළිබඳව ඊටාම පරිේශනාත්මකව බලද්දී මේ යථාර්ථය තේරුම් යනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව විස්තර කරනවටත් වඩා මට අවශ්‍ය වෙනවා මේ ඇත්තන්ට ඊටාම සරල ජීවිතය ඇතුලේ කොහොමද දුක ප්‍රඥාව උපදව ගන්න හේතුවක් කොට ගන්න කියන එක විස්තර කරලා දෙන්න. මේක පුංචි මඟ පෙන්වීමක් විතරයි. අපි සාමාන්‍ය වහරේ කියනවා වලකට වැටීම මොළයකට ලාභයක් කියලා. වලකට වැටුනහම මොළයකට ලාභයක් වෙන්න අපි සමහර ඇත්ත කියනවා. ඉතින් මොළයක් තිබ්බොත් තමයි ඒක ලාභයක් වෙන්නේ කියලා.
වලකට වැටීම මොළයකට ලාභයක් කියලා කියන්නේ යම් අවස්ථාවකදී අපිට ඇතිවෙන අලාභය ලාභයක් බවට පරිවර්තනය කරගන්නවා කියන අර්ථය තමයි අපි වලකට වැටීම මොළයකට ලාභයක් කියලා කියන්නේ. දැන් මම මේක ඊටාම ඔබේ තියෙන ප්‍රාර්ථනීය සරල තැනකින් ගත්තොත් අපේ පින්නතුන් නිතරම කියනවා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තෙසැත්තෑ ඥාන පූජාවන් හැටියට පවත්වන. මේ අපි ධර්මදේශනාවට පෙර ආතුව මේ මවට නැකිටින්න අපහසුතාන් තිබුණත් මේ දැහැත්වට්ටිය පූජා කරන එක පුතනුවන් මල්වට්ටිය පූජා කරන එක කියන එක මේ ඔක්කොම කරන්නේ බුදුරජාණන් වහන්සේට තිබෙන උන්වහන්සේගේ ප්‍රඥාවට දක්වපු ගෞරවයක්. හැබැයි අපි කවදා හරි නිවන් යනවා. අපි නිවන් යන්නේ බුදුහාරංග ප්‍රඥාවෙන් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරෝ කොච්චර ප්‍රඥාවන්ත වුණත් අපි අඥානවන්ත නම් මේ නිවන පින්නතුනි අපිට සාක්ෂාත් කරගන්න බෑ. අපි මාර්ගඵල ලබනවා නම් වෙන්න ඕනේ අපි තුල තියෙන ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. අතර අපි සාමාන්‍ය ධර්මයේ කියනවා ත්‍රි හේතුක උපතක් ඕනේ. එතකොට ත්‍රි හේතුක උපතක් ලබන්න ත්‍රි හේතුක කුසල් කරන්න ඕනේ. ත්‍රි හේතුක කුසලයක් කියලා කියන්නේ අර්ථය දැනගෙන පින්කම් කරන්න ඕනේ. කවුරුත් කරනවට වාලේ ලෝකමානයට පින්කම් කරනව නෙවෙයි පින්කමේ අර්ථය දැන බණ අහනකොට බණේ අර්ථය දැනගන්න ඕනේ. දන් දෙද්දි දානේ අර්ථය දැනගන්න ඕනේ. සිල් රකිද්දි සීලේ අර්ථය දැනගන්න ඕනේ. එතකොට ඒවා ත්‍රි හේතුක කුසල්. ඒතර ත්‍රි හේතුක කුසල් වෙනවා කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙනවා. ඊටාම සරලව ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා අපි දහමේ කියන්නේ උපතින් ප්‍රඥාව සහිත වෙනවා. ඒතර උපතින් ප්‍රඥාව රහිත නම් මේ දහම වැළඳ ගන්න එක පින්නතුනේ අමාරු වැඩක්. ඒ නිසා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඒ නිසා අපේ ප්‍රාර්ථනය තමයි පින්කමක අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නිවන් යන්න ඕනි කියලා. මේක ප්‍රාර්ථනාවක්. බයි කීයෙන් කී දිනාද කරන ලද ප්‍රාර්ථනාවේ අඩුම තරමේ පළවෙනි දුක්ඛ සත්‍යවත් තේරුම් කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ප්‍රඥා ගෝචරව මෙනෙහි කරගන්නේ. ඒතර දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය. ඒතර මේ දුකම තමයි ප්‍රඥාවට හේතුනේ. එහෙම ඉතිහාසයේ අපිට ඕන තරම් සාධක තියෙනවා. මේක උදාහරණයක් විතරක් කියන්න මේ මොහොතේ කිසා ගෞතමිය. කිසා ගෞතමිය ප්‍රඥාව උපදව ගත්තේ වෙන දෙයක් නිසා නෙවෙයි. තමන්ට දරුවෙක් නැතිව දීර්ඝ කාලයක් හිටියා. අද වුණත් මව්වරු දරුවෝ නැති වුනහම කොතරම් පීඩාවකින් ඉන්නවද කියලා බලන්න. එතකොට මුදල් දීලා ඒ සමහරලාට තැම්පත් කිරීම දක්වා ගිහිල්ලා ඒවා රකින්න ආරක්ෂා කරගන්න කොච්චර වෙහෙසෙනවද. ඒතර එවැනි දරුවෙක් ඉපදිලා වැඩි ආයුෂක් ලබන්නේ නැතුව ඒ දරුවා මලොත් ඒ වේදනාව අම්මා කෙනෙකුට මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ කොතරම්ද කියලා. ඒ වේදනාව තාත්තා කෙනෙකුට කොතරම් ප්‍රමාණයකින් දැනෙනවද කියන එක මං අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. කිසා ගෞතමියත් එහෙමම තමයි. හැබැයි ඇයට ඒ මලදරුවා පිළිබඳ දුක ප්‍රඥාව උපදව ගන්න තරම් ප්‍රබල දෙයක් වුණා. එතකොට දරුවෙක් මල හැම අම්ම කෙනෙක්ම ප්‍රඥාව උපදවගෙන නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ දරුවා මල විදිය නෙවෙයි. අහිමි වෙච්ච හැමෝම ප්‍රඥාව උපදවගෙන නැහැ. එහෙනම් වැදගත්කම තියෙන්නේ අහිමි වීම නෙවෙයි. මේ අහිමි වීම මරණය කියන බව අපි අපේ හිත ඇතුලේ දරාගත්ත විදිය. දැන් මෙහෙම කියන්න පින්නතුනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජාතිපි දුක්ඛ, ජාතිය දුකක්.
ජාතිය දුකක්. ඒක අපිට දුකක් කියලා නෙමෙයි මේ කියන්නේ. ඒකට අපි ලුණු ඇඹුල් දාලා අපිට ඕන විදියට මේක හදාගත්තට බුදුහාර දේශනා ජාතිය දුකක්. ජරාව දුකක්. ව්‍යාධිය දුකක්. එතකොට ඒ ව්‍යාධියේ දුකක් කියන්නේ හැමෝටම දුකක් නෙවෙයි. හිතන්නකෝ දැන් හරියට ශාස්ත්‍රය කරන්නේ නැතුව ලැබිච්ච තුවාලය ආදායම් මාර්ගයක් කරගත්ත සමහර ගුණවන්තකම් අහිමි වෙච්ච මිනිස්සු මේ ලෝකේ ඉන්නවනේ. ඒ සමහරට ඒ තුවාලේ යාට සැපක්නේ. ඒතර තුවාලේ හැමෝටම දුක නෙවෙයි. දුප්පත්කම දුකක්. හැබැයි මේ දුප්පත්කමම තමන්ගේ වමනාවට පරිවර්තනය කරගෙන ඒකම දඩමීම කරගත්ත සමහර කෛරාටික මිනිස්සු ලෝකේ නැතුව නෙවෙයිනේ. ඒක දුකක්. දැන් මේ ලෝකේ අපි දන්නවා කෙනෙකුට ජීවත් වීම දුකක්. කෙනෙකුට ඒක දුකක් හැටියට දැනෙන්නේ නැහැ. ඒක සුඛයක් හැටියට දැනෙනවා. නමුත් ඒ දෙදෙනාගේම ජීවිත තුල තියෙන යථාර්ථය බැලුවොත් ජීවිතයක උරුම වෙන සමස්ත දේ ඒ හැමෝටම සමසේ උරුම වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ පින්නතුනි ඒ ඇත්තෝ ඒ ජීවිතය තේරුම් කරගත්ත ප්‍රමාණයත් එක්ක. දැන් ඒක එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලානි. ලෝකේ ගොඩක් මිනිස්සු සැප කැමති. හැබැයි ගොඩක් වෙලාවට දුක ප්‍රතික්ෂේප කරනවා. දුක පිළිකුල් කරනවා, සැප කැමති වෙනවා. දැන් මම ගත්තොත් කොහොමද දුක කියන්නේ? ශෝකයක් ආවහම, දුම්නසක් ආවහම, පසුතැවීමක් ආවහම ඒවා සම්බන්ධයෙන් අපිට තියෙන්නේ නොකමැත්තක්. මේ ලෝකේ කවුරුත් කැමති නෑ ශෝකයට, දුම්නසට, පසුතැවී. එතකොට ඒක ඇතුලේ තියෙන්නේ පින්නතුනේ නොකමැත්තක්. දැන් හිතන්නකෝ මට මගේ දරුවා අහිමි වීම අපි කැමතිද අකමැතිද? අපි අකමැති. මගේ අතපය තුවාල වීම, මට යමක් නොලැබීම මම කැමතිද අකමැතිද? මම අකමැති. මට කවුරු හරි බනිනවට, මට දොස් කියනවට, මගේ දෙයක් ගන්නවට මං කැමතිද අකමැතිද? මම අකමැති. එතකොට ඒවා ඇතුලේ තියෙන්නේ ශෝකයක්. එතකොට පින්නතුනි අකමැත්ත කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පුද්ගල සාධක, ස්ථානීය සාධක අයින් කරන්න අකමැත්ත කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, අරමුණ ප්‍රතික්ෂේප කිරීම. අකමැත්ත කියන්නේම අපේ අරමුණ ප්‍රතික්ෂේප. අරමුණ ප්‍රතික්ෂේප වීම ඇතුලේ තියෙන්නේ මෛත්‍රියක් නෙවෙයි ද්වේෂයක්. අරමුණ ප්‍රතික්ෂේප වුණාම ඒ ප්‍රතික්ෂේපිත අරමුණ ඇතුලේ තියෙන්නේ පින්නතුනේ ද්වේෂයක්. ද්වේෂයක් හැදෙනවා කියන්නේ මේ සූත්‍රයේ කියන එයා සම්මෝහයටපත් වෙනවා. සම්මෝහයටපත් වෙනවා කියන්නේ අවිද්‍යාවට යනවා. ද්වේෂයක් ආපු ගමම ප්‍රඥාව නෙවෙයි උපදින්නේ. ද්වේෂයක් ආපු ගමමපත් වෙන්නේ අමෝහය. ඒ කියන්නේ අවිද්‍යාවට යන්නේ. දැන් ද්වේෂයක් ඇති වෙන්නේ ඇයි? අපි අකමැති දේ වෙන එක. මේ දුක. ඒතර ද්වේෂය හදාගත්තාම ඒක ඇතුලේ අවිද්‍යාවටයි යොමු වෙනවා. අවිද්‍යාවට යොමු වීම කොතනකවත්. බුදුහාර දේශනා කරනෝනේ නිවන් යන්න කැමති ඇත්තෝ ආහාරේ පටික්කුල සංඥාව මෙනෙහි කරන්න. එතකොට අපි දසසිලුත් අරගෙන, අටසිලුත් අරගෙන, මහානත් වෙලා උපසම්පදා සීලෙත් අරගෙන යම් වෙලාවක කවුරු හරි කියනවා මට පොල් නෑ, හාල් නෑ කියලා.